සුබ දවසක් රාජංගන YouTube නාලිකාවට පැමිණි ඔබ සියලු දෙනාම ඉතා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔබට මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ අඩුම වියදමකින් කරන්න පුළුවන් පිපිඤ්ඤ වගාවක් සම්බන්ධයෙන්. මොකද විවිධ ක්‍රමවලට පිපිඤ්ඤ වගාව සිදු කරන්න පුළුවන්. ඒ ක්‍රම වලින් අඩුම වියදමක් තියෙන පිපිඤ්ඤ වගාවක් තමයි මේ කුඹුරක පිපිඤ්ඤ වගා කිරීම. මීට අමතරව උත්සාහන ජල ක්‍රමය භාවිතා කරලා පිපිඤ්ඤ වගා කරන්න පුළුවන්. ඊට අමතරව මෙහි ක්‍රමයට පිපිඤ්ඤ වගා කරන්න පුළුවන්. ඊට අමතරව සුහුරු වගා තාක්ෂණය භාවිතා කරලා පිපිඤ්ඤ වගාව සිද්ධ කරන්න පුළුවන්. ඊටත් අමතරව වතුර මල් භාවිතා කරලා පිපිඤ්ඤ වගාව කරන්න පුළුවන්. මේ වගේ විවිධ වූ ක්‍රම රාශියකට පිපිඤ්ඤ වගාව කරන්න පුළුවන්. මේ වගාවන් වලින් වියදම අඩුම වගාව තමයි කුඹුරක සාමාන්‍ය විදිහට මේ ඔබ දකින පිපිඤ්ඤ වගාව. මේ ආකාරයට පිපිඤ්ඤ වගා කිරීම වියදම අඩුයි කියලා කියන්නේ මේ වගාවට ජල සම්පාදනය කිරීම සඳහා කිසිදු මුදලක් වැය වෙන්නේ නැහැ. ඉතින් වතුර මල් භාවිතා කරනවා නම් මෝටර පද්ධතියේ ඉඳලා බටනල් ජල නල පද්ධතිය ලා ගැනීමට සඳහා ලොකු වියදමක් වෙනවා. සුහුරු තාක්ෂණික වගා ක්‍රමයක් කරද්දී දැල් ගහගෙන පොලිතින් නෙලාගෙන ඩ්‍රිප් ඉරිගේෂන් ලයින් හදාගෙන ඒවට ලොකු වියදමක් යනවා. ඊට අමතරව මෙහි ක්‍රමයට පිපිඤ්ඤ හදන්න ගියපම ලණු ඇදලා කණු ඉනි ගහගෙන ඒවට ලොකු ශ්‍රමයක් ලොකු වියදමක් යනවා. ඉතින් මේ දේවල් වලින් මිදිලා මම ඔබට මේ පෙන්වන ක්‍රමයේදී තමයි වියදම අඩුවෙන්ම පිපිඤ්ඤ හදාගන්න පුළුවන්. ඉතින් මේ පිපිඤ්ඤ වගාව නිවැරදිව කොහොමද කරන්න කියලා කිව්වොත් සාමාන්‍යයෙන් පිපිඤ්ඤ පැල දෙකක් අතර පරතරේ අඩි 3කවත් අවම තියාගන්න ඕන. කුඹුරක පිපිඤ්ඤ හදන නිසා මේ ජල සම්පාදනය කරගන්න පහසුයි වගේම ජලය හොඳින් බැහැලා යන්න පහසුකමක් තියෙන්න ඕන. ඒක නිසා අනිවාර්යෙන් පාත්ති දමා ගන්න ඕන. ඉතින් අඩි 3 පරතරයට පිපිඤ්ඤ හදනවා කියන්නේ පාත්තියේ පැලේ ඉඳලා කෙරවලට තව අඩියක්වත් අඩුම තියෙන්නේ. ඒ කියන්නේ අඩි 5 පාත් තමයි මේ පිපිඤ්ඤ වගාවට දාගන්න ඕන. ඉතින් ඒ ආකාරයට අඩි 5ක් පළලට පාත්ති තමන්ගේ ලියද්ද ඉඩ දිග තියෙන තරමට දමා ගන්නවා. ඉන් අනතුරුව එක වලකට බීජ දෙකක් සිටින ආකාරයට මේ තිරේ ඔබ දකින මේ බීජ වර්ග තමයි මේ වගාව සඳහා භාවිතා කරලා තිබෙන්නේ. එක වලකට බීජ දෙකක් වැටෙන ආකාරයට මේ සම්පූර්ණ වගාවේ බීජ සිටුවා ගැනීම සිදු කරලා තිබෙනවා. බීජ පැලවෙලා ටික දවසක් යනකොට දවස් දෙකක් විතර යනකොට සාමාන්‍යයෙන් කැප්ටාන් වගේ දෙයක් මේ වගාවට එකතු කරගන්න ඕන. මොකද දිලීර වලින් පැමිණෙන්න තිබෙන හානිය අවම කරගන්න කැප්ටාන් වගේ දිලීරනාශකයක් දවස් 4-5ක් ඇතුළත භාවිතා කරන්න ඕන. ඉන් අනතුරුව මේ පිපිඤ්ඤ පැලයට විවිධ කෘමි සත්තුන්ගෙන් හානි සිදු වෙනවා. සමහරට පණුවෝ කනවා මේ කොළ. ඊට පස්සේ ඉබ්බ කියලා ඉගිලිලා යන කුඩා සත්තු జాතියක් ඉන්නවා. අන්න ඒ සත්තු මේ ගස් ආහාරයට ගන්නවා. ඉතින් ඒ සත්තුගේ හානිය අවම කරගන්න යම්කිසි කෘමිනාශකයක් භාවිතා කරන්න ඕන. ඉතින් මේ වගාවේදී නම් වර්ටකෝ කියන කෘමිනාශකය තමයි භාවිතා කරලා තිබෙන්නේ. ඉතින් කෘමින්ගේ හානියක් තිබෙනවා නම් නැවතත් ඒ කෘමිනාශකය භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව මයිටෑවන්ගේ සහ කොළ ගුරු වෙන ඒවා ඊට පස්සේ නැටි ගුරු වෙන ලෙඩ එනවා මේවට. ඉතින් ඒ වෙලාවේදී සෝරෝ කියන තෙල් එක භාවිතා කරලා තියෙනවා. ඊට පස්සේ මේ වගාවේ පොහොර එකතු කරගන්න ගැන කතා කරොත් සාමාන්‍යයෙන් දින 10ක් විතර ගත වෙනකොට යූරියා ටිකක් එකතු කරන්න ඕන. යූරියා කිලෝ 10ක් සහ හයිඩ්‍රෝ කිලෝ 2ක් එකතු කරලා ග්‍රෑම් 10ක් විතර වැටෙන ආකාරයට මේ වගාවට එකතු කරලා තියෙනවා. ඊළඟට දෙවැනි පොහොර මුරේ දින 15ත් 20ත් අතර එළවලු පොහොර තමයි මේ වගාවට එකතු කරගෙන තිබෙන්නේ. සාමාන්‍යයෙන් ග්‍රෑම් 25ක් විතර එක ගහක දෙපැත්තට ග්‍රෑම් 25 විතර වැටෙන්න එකතු කරගන්න ඕන. ඊළඟට තුන්වෙනි පොහොර මුරේ දවස් 25 30ත් අතර උපරිම 30 කාලය ඇතුළත එකතු කරගන්න ඕන. තුන්වෙනි පොහොර මුරේ විදියට එළවලු පොහොර මිටියක් සහ යූටා කිලෝ 4ක් යූරියා කිලෝ 10ක් රතුකුඩු කිලෝ 15ක් විතර මිශ්‍රණයක් තමයි භාවිතා කරලා තිබෙන්නේ. සාමාන්‍යයෙන් දවස් 25 විතර යනකොට මේ වගේ වැල් එකතු වෙන්න පටන් ගන්නවා. වැල් හා වෙන්න පටන් ගන්නවා. ඉතින් 30 වෙනවා කියන්නේ සෑහෙන පරක්කු වැඩි 30න් එහාට. මොකද 30 වෙනකොට මේ වගාවේ අස්වැන්න නෙලන්න පුළුවන් මට්ටමට එනවා. ඒක නිසා දවස් 25 විතර වෙද්දී මේ පොහොර මුර තුනම මේ වගාවට එකතු කරගන්න ඕන. ඊට පස්සේ සාමාන්‍යයෙන් ගෙඩි කැඩුවට පස්සේ K+ කියන දියර පොහොරේ තමයි මේ වගාවට භාවිතා කරන්නේ. මොකද මුල් වලට පොහොර එකතු කරගන්න විදියක් නැහැ. ඊට පස්සේ දියර පොහොර වලින් තමයි සෑම අස්වැන්නක් කඩන අවස්ථාවකදී මේ වගේ දියර පොහොරයක් එකතු කරගන්න ඕන. මේ වගේ අස්වැන්න නෙලන්න පටන් ගත්තට පස්සේ සාමාන්‍යයෙන් දින 30න් පස්සේ බොහෝ දුරට අස්වැන්න නෙලන්න පුළුවන්. සතියට දෙපාරක් විතර මේ වගාවේ අස්වැන්න නෙලන්න පුළුවන්. සාමාන්‍යයෙන් සුහුරු තාක්ෂණය භාවිතා කරලා සිදු කරන වගාවේදී වගාව අවසන් වනතුරුම වගාවට පොහොර එකතු කරගන්න පුළුවන්. මේ ක්‍රමේදී දවස් 25 වෙනකොට සම්පූර්ණයෙන්ම පොහොර එකතු කර ගැනීම ඉවර වෙන්න ඕන. ඒකත් මේ වගාවේ තිබෙන එක් අවාසියක්.
ඉතින් සාමාන්‍යයෙන් පිපිඤ්ඤ වගාවක් කියන්නේ දින 60ක් 70ක් විතර යද්දි සම්පූර්ණයෙන්ම අවසන් වෙන වගාව. මොකද මුර අස්වැන්න නෙලීමේදී මුර 7-8ක් 10ක් විතර තමයි උපරිම නෙලා ගන්න පුළුවන්. වැල් පෑගෙනවා, හෙට මේට යද්දි වැල් පෑගෙනවා, වැල් තැල්නවා. එතකොට වැල් වලට හානිත් සිදු වෙනවා. ඉතින් ඒ නිසා දින 60 70ක් යද්දි සම්පූර්ණයෙන් මේ වගාවේ අස්වැන්න නෙල්ලා අවසන් වෙනවා. ඉතින් මේ වගාවේදී සාමාන්‍ය මූලික බීම් සකස් කර ගැනීමට සහ බීජවලට යන මුදල තමයි ප්‍රධානව වියදම් වෙන්නේ. ඊට අමතරව පොහොර එකතු කරගන්න යන මුදල දවස් මාසෙන් විතර සාමාන්‍ය ආදායමක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙන් පොහොර එකතු කරගන්න ඒවා ටික කවර් කරගන්න පුළුවන් සියලුම වියදම් ටික. හැබැයි මේ දවස්වල නම් මේ වීඩියෝ එකතු කරන කාලේදී පිපිඤ්ඤා කිලෝ එකක් රුපියල් 20ට විතර තමයි තොග මිල යන්නේ. ඉතින් ඒක නිසා අපේ ගොවි මහත්තුරුන්ට ගොඩක් පාඩුයි. සාමාන්‍යයෙන් අඩුම 50-60ටවත් ගියා නම් ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන් වියදම් කවර් කරගෙන. ඉතින් ඒක නිසා අපේ ගොවි මහත්තුරු දැන් මේ කාලේදී මේ වගාවට ටිකක් උනන්දුවත් අඩුයි. ඒක නිසා සාත්තු කරන ප්‍රමාණය ටිකක් අඩු වෙනවා. මේ වගාවේදී මුලින්ම පළවෙනි මුරේදී කිලෝ 500ක් කැඩුවා කියලා කිව්වා. ඊට පස්සේ දෙවෙනි මුරේ කිලෝ 1500කටත් වඩා වැඩි ප්‍රමාණයක් කැඩුවා කියලා කිව්වා. ඉතින් සාමාන්‍ය කිලෝ 1000ක් කැවුවත් රුපියල් 20000 යම් වෙන්නේ. සාමාන්‍ය මිල හොඳට තියෙන කාලෙක නම් ලොකු ගාණක් අතට එනවා. සමහර කාලවල එළවලු මිල අහස උසට ගියාට සමහර කාලවල කුණු කොල්ලට යනවා. ඉතින් මේක ඒකාකාරීව පවත්වාගෙන යන්න මොකක් හරි ක්‍රමවේදයක් තිබ්බනම් අපේ ගොවි මහත්තුරුන්ට ගොඩක් වටිනවා. ඉතින් මේවා තමයි පිපිඤ්ඤ වගාව සම්බන්ධයෙන් මට ඔබට පැහැදිලි කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් මේ සම්පූර්ණ පිපිඤ්ඤ වගාවේ කරපු අපේ නිමල් මහත්තයත් එක්ක සිදු කරපු සාකච්ඡාවක් අපේ රාජාංගනේ කොල්ලෝ ප්‍රධාන channel එකේ අන්තර්ගත වෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ channel එකේ තිබෙන වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. ඊට අමතරව රාජාංගනේ කොල්ලෝ ප්‍රධාන channel එකේ තිබෙන පිපිඤ්ඤ වගාව සම්බන්ධයෙන් වීඩියෝ 5-6ක්ම ගෙනල්ලා. සොහුරු වගා තාක්ෂණයෙන් භාවිතා කරලා සිදු කරන වගාවක්. ඊට අමතරව මැහිකමේට භාවිතා කරලා පිපිඤ්ඤ වගාවක් සිදු කරන ආකාරය, වර්ෂාවෙන් පිපිඤ්ඤ වගාවක් සම්පූර්ණයෙන්ම විනාශ වුණ වීඩියෝ එකකුත් මම ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔබට ගොඩක් වැදගත් වෙන්නට ඇති කියලා. මේ වගේ වීඩියෝ නිතරම බලන්න අපේ රාජාංගනේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝකින් අපි ඉදිරියේදී නැවත හමු වෙමු. සියලු දෙනාට සුබ දවසක්.